හායි මගේ යාළුවනේ. ඔන්න එහෙනම් අදත් යමු මාත් එක්ක හරිම ලස්සන තැනක් බලලා රවුමක් දාලා එන්න. මේ කොහෙද කියලා ඔයාලා දන්නව ඇති කියලා මං හිතනවා. අද මම ඔයාලව මේ එක්කගෙන යන්න ලෑස්ති වෙන්නේ හරිම ලස්සන දියැලක් බලන්න. දියැලක් කියන්නේ ලස්සන කඳු මුදුනකින් පටන් අරගෙන පහළට කඩා හැරෙන හරි අපූර්ව තැනක්. ඒ තමයි දුම්හිඳ දියැල්ල. එහෙනම් යමු මාත් එක්ක මේ පැත්තේ රවුමක් දාලා එන්න. දුම්හිඳ දියැල්ල බලන්න යන ගමනේදී දකින්න ලැබෙන පරිසරය ගැන කියනවා නම් කඳු, පල්ලම්, ගස් කොළන්, පුංචි පුංචි සත්තු මේ හැම දෙයක්ම රස විඳින ගමන් තමයි මේ ලස්සන ගමනේ යන්න තියෙන්නේ. ඒ විදිහට යන අතරමඟදී තමයි මෙන්න මේ යාළුවා හම්බුනේ. බලන්නකෝ එයාගේ ලස්සන. දුම්හිඳ කියන්නේ සංචාරක අවධානය දිනාගත්ත විශේෂ තැනක්. ඉතින් ඒ නිසා මම දැකපු විශේෂ දෙයක් තමයි සංචාරකීන්ට පහසු විදියට, ඒ කියන්නේ සංචාරකීන්ට ගමන් කරන්න පහසු විදියට මේ මාර්ග සකස් කරලා තියෙනවා. පරිසරයට හානියක් නොවන විදියට මේ මාර්ග සකස් කරලා තියෙන විදිය නම් හරිම වටිනවා. මේ ලස්සන ගමනේදී මම අත්විඳපු තවත් විශේෂ දෙයක් තමයි ආගමික ස්ථාන කීපයක්ම නිර්මාණය කරලා තියෙන එක. මෙන්න මේ වගේ තැනකදී පඳුරක් පූජා කරලා වන්දලා අනේක ඉතින් අපේ සිරිතනේ. ඇත්තටම ඔයාලට පේනවා ඇති මේ තියෙන අතරට එහා පැත්තේ උඩින් මේ තියෙන ලොකු ගල්. මේ දේවල් ස්වභාවිකව නිර්මාණය වෙච්ච දේවල්. බලන්නකෝ ඒවා පිටලා තියෙන ලස්සන. දුම්හිඳ දියැල්ල බලලා යන්නේ නැයිට මෙන්න මේ හාමුදුරන් වහන්සේ විසින් පිරිත් නූල් ගැට ගන්නවා. ඉතින් මම මේ හාමුදුරන් වහන්සේට වැඳලා මගේ ගමන ආයෙත් පිටත් වුණා. මේ තියෙන්නේ පත්තිනි දේවාලයක්. පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදයක් අරගෙන මම ආයෙත් මගේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් මේ පරිසරයේ තියෙන මේ ලස්සන ගස් කොළන්, කඳු පන්ති, ඇලදොල මේ හැම දෙයකින්ම ලස්සන වුණු මේ සුන්දර වටපිටාව හරිම ආසාවෙන් ගොඩාක් සතුටෙන් බලන ගමන් තමයි මම මේ විදියට ඉස්සරහට යන්නේ. ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහින් පේන පඩිපෙළ. මට ඉතින් පොඩි කුතුහලයකුත් ආවා මේ පඩිපෙළ නැගලා එතනින් එහා පැත්තට ගියාම මොන වගේ දෙයක් දකින්න හම්බෙයිද කියලා. යමුකෝ ගිහිල්ලා බලන්න. ඇත්තටම මේක නම් ඔයාලට කියන්න ඕනි. ඔයාලට පේනවා නේද මේ දෙපැත්තෙන් ලොකුවට කඳු වගේ මූණට මූණ බලාගෙන ඉන්න ගල්. ඉතින් ඇත්තටම මේවා ස්වභාවික පිහිටීම්නේ. මේ වගේ ස්වභාවික පිහිටීම් ඇතුළත අපිට දුම්හිඳ දියැල්ල ගමන් කරන්න පහසු වෙන්න මේ විදිහට පාලම්, පඩිපෙළ හදලා තියෙන එක හරිම වටිනවා. යන ගමන කොච්චර හදිසි වුණත් අඹාච්චාරුවක් දැක්කම හක බලාගෙන යන්න බෑනේ. ඉතින් මාත් ගත්ත අඹාච්චාරුව. ගම්මිරිස්, සීනි, මිරිස් කුඩු, ලුණු මේ හැම දෙයක්ත් එක්ක අඹාච්චාරුවට අඹ ගෙඩි දෙකක්ම දුන්නා. මේක රුපියල් 100යි යන්නේ. ඇත්තටම මම වෙලාවෙ කල්පනා කරේ මෙහෙම බේබී බල ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් තරම් ඉක්මනට මේ දියැල ළඟටම යන්න ඕනි කියලා. ඔන්න ඉතින් මං හිමීට කොහොම හරි එයාගේ ළඟටම ආවා. දැන් ඉතින් මොනවත් කියන්න ඕනි කියලා නම් මම හිතන්නේ නැහැ. මොකද දන්නවද? මට ඇත්තටම කියන්න වචන නැති තරම්. ඒ තරම්ම ලස්සනයි. බලන්නකෝ මම කියන්නේ ඇත්තද බොරුද කියලා. ඇත්තටම ඔයාලා මේ දකින්නේ වෙන රටක දෙයක් නෙවෙයි. මේ අපේම රට. අපේම ශ්‍රී ලංකාවේ තියෙන හරිම ලස්සන තැනක්.
මේ දියඇල්ල, එතකොට මේ කඳුපන්ති, මේ ගස් කොළන්, මේ හැමදේම එකිනෙකට සම්බන්ධ වෙලා ස්වභාව ධර්මයකින් අපූර්ව නිමවුම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ආරක්ෂා කරන එක තමයි අපේ යුතුකම. ඉතින් දුගීද දියඇල්ල බලන්නේ ඔයාලට දියඇල්ල සුන්දරත්වය විඳින ගමන්ම වාඩි වෙලා කැම බීම ගන්නවා වගේම පරිසරයේ සුන්දරත්වය විඳින්න සුවපහසු විදිහට මේ ස්ථාන නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මම මතක් කරන්න ඕනේ ඔයාලා මේ ස්ථානෙට වෙලා කැම බීම ගන්නවා නම් මේ පරිසරයේ තියෙන පිරිසිදුකම ආරක්ෂා කරන්නත් වග බලා ගන්න ඕනේ. මොකද ඒක අපේ යුතුකමක්. මේ තරම් දුරක් ගෙවාගෙන ආපු එකේ දියඇල්ල ළඟටම ගියේ නැත්තම් ඇත්තටම ඉතින් ඒක ලොකු අඩුවක් නේ. ඒ නිසා එහා පැත්තෙන් පල්ලෙහාට බහැලා මම ගියා දියඇල්ල ළඟට. බලන්නකෝ හොඳට බැලුවොත් ඔයාලට පෙනේ දියඇල්ල පල්ලෙහාට ගඩා වැටෙනවත් එක්කම හුළඟට අපි ඉන්න දිහාවට කියන්නේ ගොඩක් ඈතට මේ පිනිබින්දු ගහගෙන එනවා. ඒක කියන්න වචන නැති තරම් ලස්සන අවස්ථාවක්. නිහඬවම සත්‍යයක් බද්දයක් නැතුව පහළට ගලනවා වෙනුවට ස්වභාව ධර්මයෙන්ම නිර්මාණය කරපු මේ විවිධාකාරයේ වුණ බාධක පහු කරගෙන තමයි මේ ලස්සන දියඇල්ල ගංගාවක් වෙලා පල්ලෙහාට ගලාගෙන යන්නේ. සීතල හුළඟත් එක්ක මේ ලස්සන ආඩම්බරකාරයෙන් විහිදිලා එන පුංචි පිනිකැට අපේ ඇඟේ වැදෙද්දී ගතට වගේම හිතටත් දැනෙන්නේ පුදුම සිසිලසක්. නිල් පාටින් දිලිසෙන අහස දිහා බැලුවම ඇත්තටම මට හිතුනේ මේ දුම්හිඳ දියඇල්ල අපි ළඟට එන්නේ අහසින් ඉඳන්ද කියලා. ඇත්තටම මම මේ කල්පනා කරේ දැන් ඉතින් මං ආයෙත් මෙතන යන්නත් එපා කියලා. ඒ වුණාට මෙතනට ආවම නම් යන්න ලෝභ හිතෙනවා. ඒ කියන්නේ මේ තියෙන ලස්සන, මේ තියෙන සුන්දරත්වය දාලා කොහොම යන්නද ඉතින්? ආපහු දවසක අනිවාර්යෙන් මම මෙතනට එනවා කියලා මම හිතාගත්තා. ඉතින් යාළුවනේ වෙනදා වගේම මම අදත් ඔයාලට කියන්නේ මේ තියෙන අපේ රට. මේ තියෙන්නේ අපි ඉපදුන අපේ ලස්සනම රට. ඉතින් මේ වගේ සුන්දර තැන් බලන්න ආවට කමක් නැහැ. ඒ දේවල් තිබුණ විදිහටම පරිස්සම් කරලා ආපහු යන්නේක තමයි අපේ යුතුකම. මොකද අපේ අනාගත පරම්පරාවට මේ දේවල් දකින්න අපි ඉතුරු කරන්න ඕනේ. ඉතින් මම එහෙනම් ආයෙත් දවසක එන්නම්. ආයෙත් දවසක එන්නේ මීටත් වඩා ලස්සන තැනක් බලන්න ඔයාලව එක්කන් යන්න බලාගෙන. එහෙනම් ඒ පොරොන්දුව දෙන ගමන් අදට මං නවතින්නම්. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.